හයි වෙලාවෙන් 10:00 අපි ඔෆිස් යමු. ගොඩ කාලෙකින් අයිබ්‍රෝස් හදලා නැහැ යන්නේ. ත්‍රෙඩින් කරපුවාම මේ පිම්පල්ස් එනවා. නැතින කට්ටිය එනවා. මට රට කට්ටිය එනවා. මොනා කරන්නද දැන් අපිට අද ඔෆිස් යන්න ඕනේ. අහන්න එපා. ඇයි මේ 10:00ට ඔෆිස් යන්නේ කියලා. ඇත්තටම මගේ shift එක පටන් ගන්න එකට. පැය දෙකක් වගේ යනවා. ඉතින් ලෑස්ති වෙන්න. වෙනදනම් මම උදේට කෑම හදනවා. අද හැදුවේ නැහැ. යන් එහෙනම් ඔෆිස්. නිතරම පිම්පල්ස් එන ස්කින් එකක් නෙමෙයි මගේ තියෙන්නේ. හැබැයි ත්‍රෙඩින් කරපු දවස්වල පීරියඩ්ස් හදන කාලෙට ඉඳලා හිටලා පිම්පල්ස් දෙක තුනක් වැඩිපුර එනවා. ඉතින් ඔයා පිම්පල්ස් තියෙන කෙනෙක් නම් ගොඩාක් කට්ටිය මේ දවස්වල රෙකමන්ඩ් කරනවා ජැනට් පිම්පල්ස් අවුට් පෙපර්මින්ට් ෆේස් වොෂ් එකයි පිම්පල්ස් අවුට් රෝලර් පෙන් එකයි. ඔෆිස් යන මේකප් එකක් දාන හින්දා මම මේ වෙලාවේදී පාවිච්චි කරන්නේ පිම්පල්ස් අවුට් ෆේස් වොෂ් එක විතරයි. දැන් අපි බලමු අඳින ඇඳුම මොකක්ද කියලා. ඔෆිස් යන දවසට අඳින ඇඳුම කොහොමද කලින් දවසේ රෙඩි කරලා තියෙනවා. අද මේක තමයි අඳින්නේ. දැන් අපි යන් ඇඳුම ඇඳගෙන මේකප් එකක් දාගන්න. මේක තමයි අවුට්ෆිට් එක. ෆවුන්ඩේෂන් එක ගාලි වෙනයි. දැන් අපි යන්නේ මේ මොනවාද? මට නම් පැටලෙනවනේ. මොකද්ද මේකට කියන්නේ? මට නම මතක නැහැ. ෆිනිෂින් පවුඩර් එක ඇප්ලයි කරලා. ෆිනිෂින් පවුඩර් නේ මේකට කියන්නේ. උඩින් ගන්න ෆවුන්ඩේෂන් එක ගාලා මේක ගාන එක තමයි කරන්න වෙන්නේ මේක. ඔෆිස් යන මේකප් එක දාලා ඉවරයි. මෙච්චර තමයි. අතන ෆවුන්ඩේෂන් එකයි, උඩින් ෆිනිෂින් පවුඩර් එකයි, ලිප්ස්ටික් එකයි, අයිලයිනර් එකයි, මස්කාරා එකයි. ඔච්චර තමයි ඔෆිස් යන සිම්පල් මේකප් එකක් දාන්නේ. ඉතුරු වෙලා තියෙන අයිලයිනර් එක අඳින්න. ඒක මට අඳින්න බෑ. බම් බයි. හරි ක්ලාස් වෙලා ඉවරයි. මේක තමයි ෆයිනල් ලුක් එක. පූසන කන්න දෙන්න. ඔයා කඩෙන් කන්න. මාත් යනවා. පූසන කන්න කිව්වනේ නිකන් නම් වගේ. ඔයා මම එක්ක යනවද? දාන්න පුළුවන් කොසත්. ඔව්. හරිද? ඔව්. මම දානවා කොසත්. ඔයා බලන්නේ. කන්න. Let's go. ඔයා ඉන්න බෑ. මධ්‍ය කරන කරගන්න කොහෙන් හරි උඩින් ඔව් කො මේ කැමරා එක තරග කියලා එන්න එපා මේක තරග යන්න ඕක දෙන්න හරි බයි හරි thank you අපේ ඔෆිසගේ වැඩ කරනව නම් පෙන්වන්න බැහැ. හින්දා පොඩි චූටි කැලි ටිකක් පෙන්වන්න. මොකද වැඩ කරනව පෙන්වුවොත් මම හෙට මාස් කරලා දානවා. ඔෆිස් vlogs වල වැඩිපුර පෙන්වන්නේ මම කන මොනේවා. ඉතින් වැඩිපුර පෙන්වනවා විතරක් නෙමෙයි. ඉතින් කනවා තමයි ඇත්තටම. කන සෙට් එක මේ අල්ලපු ටීම් එකේ කට්ටිය. එහා ගෙදර කට්ටිය. දෙන්න බෑ. අවුල් කරනද? ඒක බද්දම්මද? කනකොට ඉතින් බත් විතරක් නෙමෙයිනේ කටේ දෙන ලිප්ස්ටික් ටිකක් කනවා. ඊට පස්සේ පොඩ්ඩක් රිෆ්‍රෙෂ් වෙන්න තමයි මේ ඇවිල්ලා ඉන්නේ. බත් කාලා අත ගත්ත විතරයි ආයෙත් කෑමක් තමයි තියෙන්නේ. අද අපේ ලොකු මහත්තයාගේ බර්ත්ඩේ එක. අද නෙමෙයි කලින් තිබ්බේ. ඉතින් ඒකට අද මාළු බනිසුයි, කේක්සුයි, ක්‍රීම් බනිසුයි කන්න ආයෙමත් ආවා ලන්ච් රූම් එකට. ඔය ඔක්කොම කාලා අන්තිමට තේ එකකුත් හදාගෙනම තමයි වැඩ කරන්න ආවේ. කන්නද? යමු. Kick out. ඔව් කේක් කාලා තෙත් බොනවා. පාපසේ මොකද ඔය මුන්ටලා තියෙන්නේ? ඇයි? පේනවද? සෑන් අයියෝ මම මේකප් දාලා තාම පේනවද? ඒකනේ. ප්‍රශ්න ආනේ ප්‍රශ්න. ප්‍රශ්න නේ අමුතුම ප්‍රශ්න. අයියෝ. ඔන්න අද තමයි මගේ ඩේ 14 ඉවර උනේ ජැනට් ප්‍රොඩක්ට් එකත් එක්ක මට සුපිරියටම රෙකමන්ඩ් කරන්න පුළුවන් අර මේ මොකද පිම්පල්ස් අවුට් රෝලර් පෙන් එක. ඒකෙන් මේ ලොකුම ලොකු වෙනසක් වුණා. ඒක මැයි මාසෙදි ලයොත් මට එවපු වොයිස් නෝට් එකක්. ඇත්තටම පිම්පල්ස් ගැන මේගොල්ලන් කතා වෙද්දී මට ඒක මතක් වුණා. නයිට් ෂිෆ්ට් එක දෙන්න ආවා. හායි කියන්න. හායි. බයි. බයි. හායි කිව්වා බයි කිව්වා. ඉවරයි. බයි. දැන් අපි යන්නේ ඛණ්ඩ. ඔයාට ගන්න. අදට ඇති බයි දැන් යනවා ගෙදර. ගෙදර ආවා. අද මේකප් දාපු හින්දා පිම්පල්ස් ටිකක් වැඩි වෙලා තියෙනවා මේ. බලන්නකෝ. ඒ නිසා මම දැන් යනවා පිම්පල් ට්‍රීට්මන්ට් එක කරන්න. මේක තමයි මගේ
පිම්පල් අයින් කරන මැජික් එක. ඔස්ලාලා දැන් අපි කරන්නේ මගේ පිම්පල්ස් වලට ට්‍රීට්මන්ට් කරන එක. ඉස්සෙල්ලාම පිම්පල්ස් අවුට් ෆේස් වොෂ් එකෙන් මුණ හොදා ගන්නවා. බාරව කූල් මුණ. දැන් ඊළඟට ආසම පාට් එක රෝලර් පෙන් එක යූස් කරන් තමයි හදන්නේ. මේ විදිහට ඔයාගේ පිම්පල්ස් තියෙන තැන්වල මේ රෝලර් පෙන් එකකින් මේ විදිහට ඩොට් එකක් තියන්න. 1 2 3 4 ඉවරයි. පිම්පල්ස් වෙන දවස් වලට මම මේ දෙන්නම තමයි යූස් කරන්නේ. ඉතින් ඕන තැනක ආවට අරගෙන යන්නත් ලේසි මෙයාව. හැබැයි මේකප් දාලා ඔයාට රෝලර් පෙන් එක යූස් කරන්න බෑ. ඒ නිසා මේකප් දාන්න නැති වෙලාවට ජනල් පිම්පල්ස් අවුට් ෆේස් වොෂ් එක යූස් කරලා එකෙන් මුණ හොදලා ඊට පස්සේ රෝලර් පෙන් එක යූස් කරන්න පුළුවන්. ගොඩක් පිම්පල්ස් තියෙන මූණක් නම් දින 14ක් මේ දෙන්නම පාවිච්චි කරලා බලන්න. එතකොට දින 14කින් පස්සේ ඔයගලන්ට හොඳ රිසල්ට් එකක් තියෙනවා කියලා කියනවා. මේ ලයෝදුත් ඒකට සාක්ෂි. හරි එහෙනම් මම යනවා නිදාගන්න. ඔයගලන්ට තවත් මේ වගේ වීඩියෝස් බලා ගන්න ඕන නම් ජනල් ශ්‍රී ලංකා YouTube channel එක subscribe කරලා තියාගන්න. bye.